වාඩිපට්ටේ ටවුන් එකේ තමයි ඉන්නේ. පොඩක් චූටි රවුමක් ආවා හස්තොරේ කොහොමද කියලා බලන්න ඉතින් වාඩිපට්ටේ ටවුන් එකේ. ටිකක් බිසි ටවුන් එක. මල් නම් තියෙන ලස්සන මල්. රෝවිල්. This is my tour of India. Living wild and feeling free, feeling free, feeling free. Every moment, every memory comes a part of me. Tour of India, India. Underneath the endless sky, endless sky, endless sky. Latu. Kalau mau nanti kan ni kira. Ya, ladu marue marahai. Dia ada ting. Ladu kaya ada tu, ada ni. Maru ini sah. Perambu nanti goda hukum dah ada ni mal. Kodi sara kutti ni. Mal hai. Asal kayak mati no. Mau tu kamu tak mesti kan? Karena bangga. Kita dia ni chicken dia nama. Kita pasti me chicken tamu kamu dia ni. Me chicken egg, chicken itu me pea kudu. Fish තියෙනවා මේ ඔක්කොම තියෙන්නේ මේ චිකන් මාර සුවඳක් යනවා ඉතින් බලමු කොට try කරලා ටිකක් අරගෙන ඉවෙලම දැන් ඉවෙලෙන් බෙදලා දෙන්නේ ඒ කියන්නේ මෙතන තියෙනවා මේත් බෙදලා තමයි දැන් half වගේ මේ try කරලා තියෙන්නේ හැබැයි ඊට පස්සේ මේ තව ටික බෙදලා තමයි දෙන්නේ fresh මාරු නියම ඒ කියන්නේ උණු ඉතින් වාඩිපට්ටි අද දෙවෙනි දවස මෙහෙට આવුත් ඉතින් මේ වගේ ලස්සන කෝවිල් එකට නොගිහින්ම බෑ ඉතින් ඉන්දියාව වෙනවා කියලා කියන්නේ මේ වගේ තැන් වලට එනවා කියලා කියන්නේ ඉතින් මෙහෙ තියෙන ජීවිතේ හැඩ ගැහෙන්නත් එක්ක බලන්නත් එක්ක ඉතින් මේවට යන්න ඕනේ කන බොන දේවල් හැමදාම ඉතින් බත් කකා ඉන්න වෙලාවට මෙහෙ ඇවිල්ලා වෙනස් දේවල් කන්න ඕනේ හැමදාම හොඳ වාහන වල යනවා නම් මෙහෙ ඇවිල්ලා බයික් එකක නැගලා ටුක් එකක නැගලා ඉතින් යන්න ඒ වගේ දේවල් කරන්න ඕනේ. ඒක තමයි ඇත්තටම මේකේ වෙනස දැනගන්න පුළුවන්. කන කෑම වෙනස් දේවල් තියෙනවා. ඉතින් ඒවා ආහාරයට ගන්න පුළුවන්. ඉතින් අද වැඩ පටන් ගන්න කලින් අදට යන්න තියෙනවා. thank you එකට. කොවිල්ට ගිහිල්ලමු එහෙනම්. This is my tour of India. Living wild and feeling free, feeling free, feeling free. Every moment, every memory comes a part of me. Tour of India, India. Underneath the endless sky, endless sky, endless sky. This journey never ends. We just rise and fly. මේ තවත් ඒ වගේ මේ වර්මිකම් පෝස්ට් එතන මේ වර්මිකම් පෝස්ට් එක මේ වාඩිපට්ටි තියෙන්නේ මේ තමිල්නාඩුවේ. ඉතින් මේ වගේ මේ අදන්නුවත් කොපස් ෆැක්ටරි එකක්. කාර්තික් වර්මිකම් පෝස්ට්. ඔන්න ඉතින් අපි වාඩිපට්ටේ තියෙන ලොකුම සිල්ල වඩ පොරාරා இல்ல அவளை யூடியூப் லொக்குமா நல்லா இருக்கு சொல்லு I think மீனாட்சி போயிட்டு இருந்தான் அது நெக்ஸ்ட் கொண்டா අපි යන්න හදන්නේ ඉතින් මල් මාලෙකට තරම් අතට බලමු කොහොමද කියලා. ඉතින් මාත් එක්ක ඉන්නවා අයියා. full coverage ප්‍රකාශ් ප්‍රකාශය මේ ප්‍රකාශයත් එක්කදී අම්මා යන්න හදන්නේ මේ ප්‍රකාශය තමයි මට පෙන්වන්නේ මේ ටෙන්ට් එක ඇත්තටම හරියට බලමු ගිහිල්ලා. ඉතින් මේ තියෙන්නේ ඉතින් ලස්සනට මේ නතමු මේ මාල ටික. ඉතින් මේ කෝවිල්ල තමයි අපි ආවේ. கோவில் what's the name? பாலத்தண்டை கோயில். பாலத்தண்டாயுத பாணி. பாலத்தண்டை பாணி. பாலத்தண்டன் பாணி. பாணி.
ඉතින් බාලතන්ඩ බානේ කෝවිල් එක තමයි අද ඉන්නේ. මේත් අපි මේ යන ගමන් මේ ෆැක්ටරි එකට යන ගමන් අතරම තමයි මේ පැත්තේ තියෙන වාඩි පිටි තියෙන ලොකුම කෝවිල්. ඉතින් ගිහින් බලමු. ලස්සන මල් මාලකුත් හම්බුණා මට. Living wild and feeling free, feeling free, feeling free. Every moment, every memory comes a part of me. Tour of India, India, underneath the endless sky, endless sky, endless sky. This journey never ends. We just arrive and fly. ඉතින් ඇත්තට මාර ලස්සනයි. ඇත්තටම පොඩි සීතල පොඩි නෙමෙයි මං හිතන්නේ 29 28 29 අතර වගේ යනවා සීතල මේ මාසේ. ඇත්තටම හොඳ කාලයක තමයි ආවේ. ඉතින් වාඩි පිටියට මාර ලස්සන view එකකුත් තියෙනවා. අපි බලමු ඉතින් මේ වගේ පැතිලට ආවම මේ වගේ තැන් වල ඇත්තටම යන්න ඕනේ. ඉතින් කොන්න කෝවිලටත් ආවා. වැඳ පුදා ගත්තා. දැන් යන්න තමයි හදන්නේ. This is my tour of India. Living wild and feeling free, feeling free, feeling free. Every moment, every memory comes a part of me. Tour of India, India. Underneath the endless sky, endless sky, endless sky. මෙතින වාඩි පට්ටේ මහා කෝවිල් එක තමයි මේ තියෙන්නේ. Comes a part of me. Tour of India, India. Underneath the endless sky, endless sky, endless sky. This journey never ends. මොන අපි ප්‍රකාශයත් එක්ක ගියා කෝවිලට. දැන් අපි යන්න හදන්නේ අපේ අනිත් වර්මි කම්පෝස්ට් ෆැක්ටරි එකට. ඉතින් මලුත් ගත්තා. මින්න අපේ මල් ටික ගත්ත මෙතනින් තමයි. නම් බයිට වරින් This is my tour of India. Living wild and feeling free, feeling free, feeling free. Every moment, every memory comes a part of me. Tour of India, India. Underneath the endless sky, endless sky, endless sky. This journey never ends. We just rise and fly. අයිබෝන්. ඉතින් ඔන්න අද ඉන්දියාවේ තමිල්නාඩු දෙවෙනි දවස. ඉතින් වාඩි පිටි වල තමයි මම ඉන්නේ. ඔයාලට පෙන්නවා වාඩි පිටි එහෙම තමයි තමිල්නාඩු වල තියෙන මගේ යාළුවගේ ලොකුම වර්මි කම්පෝස්ට් ෆැක්ටරි එක සරණාන් අයියගේ. ඉතින් අදත් ආවා එතනින් එහාට තියෙන පොඩි දැන් මේ ප්‍රදේශයේ ගියාම සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ අතන පොඩි නෙමෙයි මේක පිට ගොඩක් ලොකු එකක් මම පෙන්නන්නම්. මේ වගේ ඒවා හැමතැනම තියෙනවා. ඒ වගේ මේ දැන් මේ වාඩි පිටි කියලා කියන්නේ මේ තමිල්නාඩු මේ ප්‍රදේශයේ තමයි වැඩිපුරම මේ ගැඩවිලි පොහොර නිෂ්පාදනය කරන්නේ. වර්මි කම්පෝස්ට් නිෂ්පාදනය කරන්නේ. ඉතින් අපි බලමු මොනවද ඔයගලන්ට මෙතන අලුත් දේවල් තියෙනවද? වෙනස් දේවල් තියෙනවද? ඔයාලට පෙන්වන්න නිසා තමයි මේ දේවල් ඔක්කොම මම වීඩියෝ කරගෙන අපිට මොනවද වෙනස් දේවල් අපේ රටට ලංකාවට මොනවද මේ වගේ ගන්න පුළුවන් දේවල් කියලා පෙන්වන්න තමයි ඉතින් මම මේ ලෝකේ විශාලතම සහ වැඩිපුරම ගැඩවිලි පොහොර නිෂ්පාදනය කරන රටට ආවේ. එතනත් තමිල්නාඩු ප්‍රදේශයේ වැඩිපුර මේ ගැඩවිලි පොහොර නිෂ්පාදනය. ඉතින් කෝවිලට ගිය ගමම තමයි ආවේ. එහෙමම ඉතින් මෙතනට ආවා. මේකේ නම තමයි කාර්තික් වර්මි කම්පෝස්ට්. ඉතින් කාර්තික් මහත්තයා හිටියා කතා කළා. දැන් අපි බලන්න චුට්ටක් මේ පැත්තේ මොකද වෙන්නේ කියලා. ඉතින් මේ බලන්න මේ මොනවද පේනවා අර කලින් අර මම අපේ මේ සරණාලයියගේ තන වගේම තමයි මේ විදිහටම මේ යාඩ් එක තියෙන කිසි වෙනසක් නැහැ. මේ විදිහටම තමයි අර ගොඩවල් ගහලා තියෙන ලොකු විශාල යාඩ් මේක.
මෙතරත් ඇත්ත මේ වගේ යාර තියෙනවා මම හිතන්නේ කරයි 5ක් විතර තියෙනවා. අර තරම් විශාල නැතිනවා සාමාන්‍ය අතර මේ පැත්තෙන් මේ ප්‍රදේශය ගත්තාම සුළු පරිමාණ කියලා තමයි මේගොල්ලන්ව හඳුන්වන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නුවේ මහා පරිමාණ වර්මි කම්පෝස්ට් නිෂ්පාදක තමයි සරණන්නය කියලා කියන්නේ. රසී වර්මි කම්පෝස්ට් එක මේක ඇවිල්ලා කාතික් වර්මි කම්පෝස්ට්. ඉතින් බලන්න ලොකු දෙයක් මෙතන පෙන්නන්නේ නැහැ. ඉතින් කලින් වගේම තමයි මේ තියෙන අර දැන් අතර මේ මෙහි හැමතැනම කොහොමත් අපි වගේ කෙසෙල් එළවලු පළතුරු ඒ වගේ දේවල් පාවිච්චි කරන්නේ තනිකර ගොම විතරයි. ගොම විතරයි පාවිච්චි කරන්නේ. ගොම එක අර මම හැමදාම කියනවා වගේ ගොම එක දීලා ගැඩවිලට ආහාර දීලා එයා ආහාරයට ගත්තයින් පස්සේ එන අවුට්පුට් එක ගොම එක වගේ 4 ගුණයක් බලය තියෙනවා. ඉතින් ඒ නිසා මේගොල්ලෝ ගොම එක විතරමයි මෙහි හැමතැනම ගොම තියෙනවා. ඇති වෙන්න ගොම තියෙනවා, පාරවල් ලයින් දාලා තියෙනවා. මේ ඕන කෙනෙක්ට අරන් යන්න පුළුවන්. මුදලක් දීලා තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. හැබැයි ඉතින් මේ ඕන තරම් ගොම ගන්න නම් පුළුවන්. ඒ වගේ ඒ වගේම තමයි අර විදිහමයි කිසිම එකක් නැහැ. ගොම තමයි දාලා තියෙන්නේ. ඒ විදිහේ මෙයාට තමයි තියෙන්නේ. මෙතනදී බීමට අර මේනවා බලන්න මේ කොන්ක්‍රීට් එක දාලා නැහැ නිකන් තමයි මෙතන තියෙන්නේ. හැබැයි මෙතන මේ උන්ට තියෙනවා සරණන්න අයියාගේ වගේ මේ මිස්ටර්ස් හයි කළා නෑ වතුර මල් හයි කළා නැහැ. ඒගොල්ලෝ මේ වතුර බටයක් දාලා තියෙනවා. ඒකෙන් තමයි අතින් තමයි මේ වතුර දාන්නේ. මොකද ඇත්තටම වතුර මල් හයි කරනවා කියලා කියන්නේ මේ වාරගාඩි 11000 12000ක් ලොකු ටනල් එකකට යාඩ් එකකට වතුර මල් හයි කරනවා කියන්නේ ලොකු ගාණකුත් යනවා ඉතින්. ඉතින් ඊට වඩා මම හිතන්නේ මේ ඇත්ත මේක ලේසි. හැබැයි ඉතින් යන පොස්ට් එකත් එක තමයි මේ විදිහට මේවට අතින් වතුර දාන්නේ. ඉතින් මේ පේන්නේ මේ බලන්න මේ හැමතැනම මේ කඳු ගහලා තියෙන්නේ මේ ගොම විතරක් දාලා කඳු ගහලා තියෙන්නේ. ඇත්තටම මේ විදිහට කරන්නේ වෙන කිසිම හේතුවක් නෙමෙයි මේ ඉඩ ප්‍රශ්නේ හින්දා. ඒ කියන්නේ මේ විදිහට යාඩ් ගහන්න බැරි නිසා යාඩ් ගහන්න ලොකු මුදලක් යන නිසා තමයි මේ විදිහට මේ එළියේ දැන් මේ පේනවා මේ කන්දක් හදන්නේ. මේ කන්දක් හදලා මේවට පණුව දැම්මෙන් පස්සේ ඉතින් මේක අර සාමාන්‍ය විදිහට කාලා පොහොර බවට පත් වෙනවා. එතකොට මේ විදිහට කරන්නේ ඇත්තටම මෙන්න මේ යාඩ් ගහන්න බැරි නිසා. නැතුව වෙන කිසිම හේතුවක් හින්දා නෙමෙයි. ඒවට පේනවා මේ එහෙම ගියාම දැන් මේක අලුතෙන් හදාගෙන යන ටිකක්. දැන් මේ තියෙන පේනවද මෙතන? මේ ටික දාලා මේ පොල්ලතු දාලා වහලා මේ තියෙන්නේ. ඉතින් මේ පොල්ලතු දාලා වහපු නිසා ඇත්තටම අවුවෙන් වර්ෂාවෙන් ලොකු බාධාවක් නැහැ. ඉතින් බාධාවක් තියෙන වැස්සෙන් ඇත්තටම. ඒ වුණාට මේක එහෙමයි කියලා ලොකුවට ගහගෙන ගිහිල්ලා මේ විනාශ වෙලා නැති වෙලා යන්නේ නැහැ. සතුටු කොහොමද ඒක ඇතුළේම තමයි ඉන්නේ. එක්කෙනෙක් දෙන්න බොහෝ වෙලාවට එළියට යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒත් ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. මේක කරන්නේ මේ විදිහකට අරගෙන මේ වර්මි කම්පෝස්ට් නිෂ්පාදනය තමයි මේ ලියුණත් මේගොල්ලෝ මේ කරගෙන යන්නේ. ප්‍රකාශයත් එක්ක ඉතින් ඔන්න යනවා මේ ඇත්තට ප්‍රකාශය මට මාර සපෝට් එකක් දෙන්නේ මේ ගමනේදී. ඉතින් මේ පේන්නන්න හදන්නේ ඔයාලට මේ තියෙන අර යාඩ් නැතුව මේ හැමතැනම තියෙන්නේ සම්පූර්ණම මේ එළියේ හදන මේ වර්මි කම්පෝස්ට්. ඉතින් මේ වගේ ඇත්තට මේගොල්ලෝ ලොකු ප්‍රමිතියක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව ප්‍රමිතිය කියලා කියන්නේ ගොම ටික ඉතින් ඇත්තට දැම්මහම කොහොමද ගැඩවිලා කාලයක සාමාන්‍ය ගැඩවිලි පොහොර බවට පත් වෙනවා. එතනදී වැලි ටිකක් ඇත්තට මෙතන වැලි හලනවා. නමුත් ඉතින් අපි අර කියන අංගල්ලට කොටු 10 හෝ 8න් නම් නෙමෙයි ඊට වඩා ලොකු කොටු වලින් හදන්නේ සාමාන්‍ය කම්පෝස්ට් විදිහම තමයි මෙහි ගැඩවිලි පොහොර ඇත්තටම යන්නේ. ඊට වඩා පේන මේ මෙතන අක්කර ගානක් තියෙනවා මේ එළියේ වර්මි කම්පෝස්ට් හදලා රසී වර්මි කම්පෝස්ට් එකේ සරණන්න අයියගේ ඒගොල්ලෝ සම්පූර්ණ වගාවල් මෙහි ඉතින් අක්කර ගණන් අක්කර 50 ලොකු භූමි ප්‍රමාණවල තමයි මෙහි තියෙන්නේ. ලොකු ඒරියා ගන්න මේ ඉන්දියාවේ තියෙන්නේ. එතකොට එයාලට ඕන තරම් මේ ඉඩකඩ තියෙනවා. ඉතින් මේ පොහොර ටික හදලා ඒ විකුණන අතර ඒගොල්ලන්ගේ වගාවකුත් යනවා. ඉතින් මමත් අර හැමදාම කියලා දෙන්නේ මේ පොහොර ටිකක් විතරක් හදලා විකුණන වඩා එතනින් එහාට අපි ගිහිල්ලා පනනල ව්‍යාපෘතීන් තියෙනවා. සත්තුත් එක්ක මේ වගාවල් එක කොහොමද මේ වැඩසටහන කරගෙන යන්නේ කියලා. එතකොට තමයි මේක ඇත්තටම මේ ප්‍රධාන වශයෙන් අපිට සම්පූර්ණ හොඳ ලාභයක් අරගෙන මේ කෘෂිකර්මය කියන එකෙන් හොඳට ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලස්සන හොඳට ජීවත් වෙන්න පුළුවන්. ලක්ෂ ගණන් වලින් එහෙම නැත්නම් මුදල් හොයාගෙන ජීවත් වෙන්න පුළුවන්. ඔන්න ඔය ටික එකතු කරගත්තාම. ඉතින් වඩ පිටිපස්සේ පේනවා ලොකු බඩිරු වගාවක් තියෙන්නේ. මම ඊයේත් පෙන්නුවා මේ අපේ නමින් කියනවනේ සැල්දරි එහෙම නැත්නම් මෝල්ඩ් ඒ වගේ වගාවන් තියෙනවා. විශාල ප්‍රදේශ මෙහෙම බැලුවම පස්සේ මේ එහා කරවල පේන්නේ නැති තරමට දිගටම තියෙන මෙන්න මේ බඩිරු ඔය සැල්දරි කියන වගාවන් තමයි වැඩිපුරම මේ ප්‍රදේශයේ දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින්
මේ වල ලොකුවට පේනවා. ඉතින් මේ මකාචොලයි කියලා තමයි මේගොල්ලෝ මේ හඳුන්වන මකාචොලයි කියලා ඉතින් අපි කන සාමාන්‍ය බඩ ඉරුපු තමයි. මේ ඉතින් හැබැයි අපි ඒවට වඩා ගොඩාක් ලොකුට හොඳට හැදෙනවා. මේගොල්ලෝ මේ පොර හදා මේවට තමයි වැඩි හරියක්ම මේ පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලා දැක්කා මේ ඒ විදිහට මම ඔයාලට පින්නුවේ වර්මි කම්පෝස්ට් එළිය කොහොමද ඒගොල්ලෝ සකස් කරගන්නේ කියලා. ඉතින් එතනින් පස්සේ කලින් වීඩියෝ වල ඉතින් අර කලින් දැක්කේ දැක්කා වගේම සාමාන්‍ය විදිහට ඒගොල්ලෝ ඒක ගෙනල්ලා ඇත්තට මෙතනදී විශේෂත්වය වන්නේ මේගොල්ලෝ මේව වේලන්නේ නැහැ. එතන වේලන්නේ නැති තත්ත්වෙක මේක තමයි මේගොල්ලෝ මෙතන ඒක අරගන්නේ. අර ටික අරගන්නකොට පල්ලෙහා ටික ගන්න නැත්නම් ටික උඩින් වේලිච්ච ටික විතරයි අරගන්නේ. ඒ ටික එහෙම ගෙනල්ලා නිකන් වේලන්න කාලයක් වෙලාවක් නාස්ති කරන්නේ නැහැ. අරන් එහෙමම අපේ මේ හලන මැෂින් එකට දාලා එහෙමම පැක් කරනවා. ඒක තමයි අර කියන්නේ ඒ තියෙන තෙතමනෙත් එක තමයි සාමාන්‍යයෙන් 15 ක් විතර තෙතමනෙත් එක තමයි මේගොල්ලෝ මේක මේ විදිහට කරන බලමු ඉතින් ඒක අපි කොහොමද කරන්නේ කියලා. මේ තියෙන අර වෙනදා අරගත්ත මේ කලින් එහාට තිබිච්ච වෙලෙල අරගත්තේ තමයි එහෙමම ඒක දැම්මෙන් පස්සේ මෙතන ඉතින් තියෙන්නේ අර කලින් ඉතේ වගේ නේ මේක රෝලක් තියෙන්නේ. එක විදිහට මේගොල්ලෝ ඉස්සර හලනවා කොහොම කෙරුවත් ඉතින් හැලෙන එක තමයි ඉතින් තියෙන්නේ. හැබැයි මම ඔයාලට තරණන්න අයියාගේ ඉදිරි පින්නෝ ඒක ඇත්තටම හරියට හොඳට ලස්සනට හැදෙනවා. එක මේ ලේයර් ගන්න මේක. එක පැටියක් නෙමෙයි. ඒක පැටි කියන්නේ දැල් නෙමෙයි. ඒ වගේ දැල් කීපයක් කීපයක් තියෙනවා. ඒක සයිස් එකකින්. මෙතන සාමාන්‍යයෙන් හැලෙන්නේ ඇත්තටම එකම සයිස් එකකින් තමයි මේක හරි ගස්සලා තියෙන්නේ. මේ ඉතිනේ ඒ ටික හැලිලා ගල්තු මොකද ඒකල අර බිමනේ හදන්න වැඩිපුර ගල් ප්‍රමාණයක් දැන් නේද මෙතන උත්තර ගල් ප්‍රමාණයක් මෙතන දෙනවද කියලා මේ ගල් ටික ඒගොල්ලෝ ඒවා ප්‍රයෝජන ගන්න ඒගොල්ලෝ හිමීටමයි ඉඩම් වලට අයින් කරලා දානවා. ඒ සිංහල එක හැදෙන්න සාමාන්‍ය අපි අර කියන මේ අඟල්ට කොටු 10 අතට කොටක් ගන්න ලෝකෙ උනාට තියෙනවා. ඒ වල පේන මේක සාමාන්‍යයෙන් කුටල් ලොකු එකම සාමාන්‍ය කම්පෝස්ට් වගේම තමයි. මොකද ලොකු දැනකින් හැලෙන්නේ. අපිටමනේ මේ විදිහට තියෙනවා. ඉතින් මේ බලන්න සාමාන්‍ය තියෙන සිකියුරිටි මේක ඉන්නවා. ඒ සිකියුරිටි ජීවත් වෙන අවශ්‍ය තෙතමනේ මේකේ තියෙනවා. දැන් මේක සම්පූර්ණ වෙලලා ගන්නේ නැතුව මේ කරන්නේ. මේ හලන මට්ටමකට ගෙනාවෙන් පස්සේ ඒගොල්ලෝ එතන අර ඉතින් අර ගන්න. එතන හොඳම සම්පූර්ණම තියෙන්නේ මේ ගොම විතරමයි මේ තියෙන්නේ පාවුසේ. අර වගේම කිලෝ 50 යුරෝ වල දාලා තමයි ටැග් එක මහලා එළියට මේගොල්ලෝ දෙන්නේ. How much one? 7 rupees. 7. කිලෝ එකක් රුපියල් අර කලින් වගේ තමයි රුපියල් 7 තමයි 7 rupees Indian රුපියල් 7යි වෙන්නේ එක කිලෝ එකක්. දැන් මේ තියෙන මම කලින් පිළිවෙල වගේ මේ process වෙලා තියෙන්නේ. මේ process වෙලා තියෙන්නේ මේ ටික උඩ ටික තමයි අරගන්නේ ඉතින් ටික. මේ තියෙන උඩ ටික අරගෙන තමයි ඉතින් මේ පටවන්නේ. පටවලා ඉතින් අර වේලන්න දෙයක් නැහැ. හැම ගිහිලා අතනින් අර මැෂින් එක හලන එක තමයි. ඇත්තටම හරියම ලේසි ඉතින් අර අපි වගේ වේල වෙලින්නේ නැහැ. ඉතින් හැබැයි අපිත් මේක කියලා දෙනවා මෙහෙම වේලන්නේ නැතුව කොහොමද මේ විදිහට තෙතමනේ රඳාගෙන තෙතමනේ ගානට තියාගෙන කොහොමද මේක වේලන්නේ නැතුව අපි හලන තැනට අරන් යන්නේ කියලා. ඉතින් ඒ වගේ ගොඩක් ලේසි විදිහට තමයි මේ මොකද මහා පරිමාණයෙන් ලොකු ප්‍රමාණයක් මේගොල්ලන්ගෙන් සෑහෙන ප්‍රමාණවල දවසට එළියට යනවා. ඉතින් හිතා ගන්න බෑ මෙච්චර මෙහා ආපුවම දකින්න හැම තැනම තියෙන මේ වර්මි කම්පෝස්ට් මේ ෆැක්ටරිස් විතරයි වැඩි හරියන්නේ තියෙන්නේ. ඉතින් මේ විදිහට අර එකතු කරලා එකතු කරන ඒවා ටික මේකට පටව ගන්න ටික එකතු කරලා. එතකොට මේක සාමාන්‍ය දැන් මේක ඇත්තටම හලන්න පුළුවන් මේක හලන්න පුළුවන්. මේ කිසි ගැටලුවක් නැතුව හලන්න පුළුවන් හොඳටම ගොඩාක්ම වේලිලත් නැහැ. ඉතින් මේකෙත් බොහෝ වෙලාවට මේ පුළුවන් මේ බලාගන්න සත්තු ඉන්නවා මේ. ගැඩවිලු ඉන්නවා මේකෙත්. හැබැයි මේගොල්ලෝ හලන ටයිම් එකේදී තමයි අයින් වෙලා යන්නේ. මේක හොඳට හලන්න පුළුවන්. මේක හොඳට සාමාන්‍ය හලන්න පුළුවන්. හොඳ ලෙවල් එකේ තියෙනවා. ඉතින් මේ පේනවනේ ගොම ගෙනල්ලා බානවා. ඉතින් ලෝඩ් ට්‍රැක්ටර් ගණන් ඉතින් ගේන්නේ මේ දැන් ගෙනල්ලා එකක් බෑවා මේ විදිහට. අතම මේ හොඳ ගොම නියමයි සුපිරි ගොම තියෙන්නේ මේ වගේ මේ කිසි අවුලක් නැහැ. හොඳ ගොම සෙට් තියෙන්නේ මේ වතෙන් තමයි මේ විදිහට කොට කක ඔය විදිහට ඒ දාලා තියෙන්නේ.
බලන්න පින්නේ. ලස්සන මෙයාලගේ. කොහොම සයිස් එක? අතන කන්න තියෙන හොඳට මේගොල්ලන්ට මේ හිතින් ඕන තරම් තනකොළ හොයාගන්න ඕන තරම් තියෙනවා ඉතින්. මේ විදිහට තමයි ගේන්නේ. ඔන්න අපි මෙතන යන්නයි හදන්නේ. තායිපිට බර්ගර් ෆාම් එකෙන්. ඔතන මේ ගොඩක් උත්තර දුන්නා කියලා දුන්නා දෙන්නවා බලන්න ඒ අවශ්‍යයි දුන්නා. ඒක තමයි